මෙරට කර්මාන්ත ශේෂ්ත්‍රයට ඉහළ දායකත්වයක් සපයනු ලබන ශුද්‍ර සුළු හා කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු වලට ස්ථිර විසඳුමක් ලබා දීමට තවමත් පැවති කිසිදු රජයක් මේ රජය ඇතුළත්ව සමත් වෙලා නැහැ. එමෙන්ම මේ වන විට ඇමරිකානු එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයකට පනවා ඇති ප්‍රතිචාරක බදු reciprocal tariff හේතුවෙන් ශුද්‍ර කුඩා සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් පමණක් නොව සමස්ත කර්මාන්ත ශේෂ්ත්‍රයට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එම නිසා මෙරට කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව තිබෙනවා. ඒ අනුව මා පහත සඳහන් ප්‍රශ්න යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ බැංකුවලට දේපල වෙන්දේසි කිරීම සඳහා ඇති බලතල අත්හිටුවීම 2025 3:31 කියන්නේ පහුගිය මාර්තු 31 වෙනිදා දවසෙන් අවසන් වුණා. පරාටේ නීතිය යටතේ ලබා දී ඇති මෙම බලතල අත්හිටුවීමට තවදුරටත් දීර්ඝ කිරීමට රජය කටයුතු කරන්නේද? ඒ මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවේ මේ ණය ප්‍රශ්නයෙන් පීඩනයට පත් වී සිටින ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලැබෙනවයි කියන බලාපොරොත්තුවමයි. හැබැයි මාර්තු 31 වෙනිදා ඉඳලා ආපහු පරාටේ නීතිය ක්‍රියාත්මකයි. අපි අහන්න කැමති රජයෙන් එය දීර්ඝ කිරීමට කටයුතු කරනවා. එසේ කරන්නේ නම් මේ කොපමණ කාලයකටද? මොකද විශේෂයෙන් මම කියන්න කැමති මේ පරාටේ නීති අත්හොටවන්නට අපි ඉල්ලීමක් කරන්නේ මේ කර්මාන්තකරුවන් ඉතාමත්ම සුවිශේෂී ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. පරාටේ නීති අත්හිටුවයි කියලා පහුගිය කාලවකවානුව තුල විසඳුමක් ලැබුණෙත් නැහැ. ඒ නිසා ඉල්ලීමක් කරනවා තවදුරටත් මේක අත්හිටුවීම පමණක් මේ ප්‍රශ්නෙට තිරසර විසඳුමක් ලබා දෙන්නයි කියලා. 2024 පස්වෙනි මාසයේ 7 වන දින කෝප් කමිටුව මගින් නිර්දේශ කළ පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හා එහි අරුමුණ පිළිබඳව මාර්ග සිතියමක් සකස් කරලා තිබෙනවා. එසේනම් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද? පරාටේ නීතිය ක්‍රියාත්මක වූ 2019 සිට පසුගිය වර්ෂ 5ක කාල සීමාව තුළදී ශුද්‍ර කුඩා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් මහ පරිමාණ ආයතන සහ පුද්ගලික ව්‍යවසායකයන් කොපමණ පිරිසකගේ දේපල වෙන්දේසි කිරීමට කටයුතු කර තිබේ. එහිදීම එක් ව්‍යවසායකයන් විසින් නොගෙවන ලද ණය ප්‍රමාණය නැතුළත් වාර්තාවක් සභාගත කරන්නට ඔබ කටයුතු කරන්නේද? විශේෂයෙන්ම රජය විසින්ම කරන ලද සංගණනයක් අනුව අපි හැමෝම දන්නවා ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත පහුගිය කාලේ 2,63,000ක් වැහිලා තියෙනවා. 2,63,000ක් අකර්මණ්‍ය වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මොකක්ද මේ කර්මාන්ත වලට සහනයක් ලබා දෙන්නට නැවතත් ඒවා පණ ගන්නන්නට රජය ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක මම මේ අවස්ථාවේදී අහන්න කැමතියි. ඒ වගේම පරාටේ නීතිය යටතේ බැංකුවලට ලබා දී ඇති බලතල අත්හිටුවීම හැරුණුකොට පසුගිය කාල සීමාවේදී ස්ථිර වශයෙන් වසා දැමුණු ව්‍යාපාර, తాවකාලිකව වසා දැමුණු ව්‍යාපාර සහ දුෂ්කර තත්ත්වයේවත් දැඩි අසීරුතාවයකින් පවත්වාගෙන යනු ලැබූ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර යලි ගොඩනැගීම සඳහා දරාගත හැකි පිරිවැයක් යටතේ නව කාරක ප්‍රාග්ධනයක් සැපීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේද? එසේනම් ඒ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
විශේෂයෙන්ම මොරටෝරියම් එක නිසා ප්‍රාග්ධනයක් මත පැනවුණු පොලියට ආපහු ඒක අලුත් ණයක් හැටියට පත් කරලා ඒකටත් පොලිය ගහලා තියෙනවා. ඒතර අක්‍රීය ණය තියෙනවා. non performing loans. වැල් පොලිය තියෙනවා. ප්‍රාග්ධනය තියෙනවා. මේ වැල් පොලියෙන් කොටසක් හෝ ඉවත් කරන්නට කපා හරින්නට රජය කටයුතු කරනවද කියන එක මම මේ අවස්ථාවේදී අහන්න කැමතියි. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මුහුණ දෙන මේ බරපතල ගැටලුකාරී තත්ත්වය නිසායි මම මේ කරුණු කාරණා ටික ඉදිරිපත් කරන්නේ. අක්‍රීය ණය හිමියන් බවට පත්වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බොහෝ පිරිසක් මේ වන විට ආසාදු ලේඛනගතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පෞද්ගලික බැංකු සමග සාකච්ඡා කර නෙගෝෂিয়েට් කරලා එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව රජයේ ගෙන ඇති පියවර කවරේද? කරු නියෝජක කතානායකතුමනි, වාර ගණනාවක් මහා භාණ්ඩාගාරයටත් මුදල් අමාත්‍යාංශයටත් කර්මාන්ත අමාත්‍යාංශයටත් මේ සුළු ශුද්‍ර හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් ගෙන්නලා තියෙනවා. ගෙන්නලා තීන්දුව වලට එළඹිලා තිබෙනවා. හැබැයි තීන්දුව ටික අරගෙන බැංකුවට ගියාම කියනවා නෑ මේවා අපිට කරන්න බෑ කියලා. උපදෙස් ලැබිලා නැහැ කියලා. මේ විදිහට අවස්ථා ගණනාවකදී රස්යාදු කරලා තිබෙනවා. ඒ නිසා තවදුරටත් මේ කුඩා ශුද්‍ර සුළු මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ව රස්යාදු කරවන්නේ නැතුව මේ ප්‍රශ්නයට ලබා දෙන තිරසර විසඳුම මොකක්ද කියන එක අපි දැනගන්නට කැමතියි. ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය බදු එහෙමත් නැත්නම් ප්‍රතිචාරාත්මක බදු reciprocal tariffs පැනවීමේදී ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර 90ක පමණ ඉහළ වෙළඳ පරතරයක් පැවතීම මත එම බදු පැනවීමට මුල් වී ඇති බව අපිට විදේශ මාධ්‍ය හරහා ආරංචි වුණා. ඒ වගේම ට්‍රම්ප් ජනාධිපතිවරයාත් ධවල මන්දිරයේ ඉඳලම විමුක්තිය දවස එහෙම නැත්නම් ලිබරේෂන් ඩේ කියලා අනවුන්ස්මන්ට් එකක් කරා. 88ක් ඇමරිකානු අපනයන වලට අපි බදු ගහන නිසා රටක් හැටියට අපිට ප්‍රතිචාරක බද්දක් ගහනවා කියලා 44ක්. මේක බරපතල තත්ත්වයක්. මේ නිසා අපේ රටේ අපනයන වලට ලොකු හානියක් සිද්ධ වෙනවා. ලොකු ගැටලුවක් සිද්ධ වෙනවා. මම කියන්න කැමති ගරු මෝඩි අග්‍රාමාත්‍යතුමා හමු වුණු අවස්ථාවේ අපි ඉල්ලීමක් කරා මේ අමාරු තත්ත්වේ ඉන්දියානු වෙළඳපොළට අපේ අපනයන වලට ප්‍රවේශ වන්නට දැන් සීමාවක් තිබෙනවා 8 මිලියන් පීසස් කියලා ලක්ෂ 80ක් ඇඟලුම් කැබලි කොටස් කියලා. අපි කිව්වා මේ ලක්ෂ 80 සීමාවෙන් ඔබට ගිහිල්ලා අපේ රටේ අපනයන ශාස්ත්‍රයට අවස්ථාව දෙන්නේ කියලා. අපි ඒ ඉල්ලීම කරා. මොකද මේ උද්ගත වෙලා තිබෙන බරපතල තත්ත්වය මුළු රටටම බලපාන. සියලු දෙනාටම බලපාන. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදින් තොරව. ඉතින් මේ ප්‍රශ්නයට මොකක්ද රජය ගන්න පියවර? අත් වශයෙන් මේ පාර්ලිමේන්තුවේ අපිට කියලා තියෙනවා දූත කණ්ඩායම් සකස් කරා, දූත කණ්ඩායම් යවුවා, සාකච්ඡා කරනවා, කළමනාකරණය කරනවා මේ අනාදී වශයෙන්. නමුත් අපි හැමෝම දන්නවා බරපතලම දිනේ එනවා මේ අප්‍රේල් 9 වෙනිදාට. අප්‍රේල් 9 වෙනිදාට මගේ නම් ප්‍රාර්ථනාව ඒක පැනවීම නතර වේවා කියලා. මොකද නැත්නම් ඒක ලෝක ආර්ථික අවපාතයකටත් අපේ රටේ ආර්ථික අවපාතයකටත් තුඩු දෙන නිසා. නමුත් මේක බැරි වෙලා පැනෙවුවොත් අප්‍රේල් 9 වෙනිදාට අපේ රට සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් අකර්මණ්‍ය වෙනවා. අපි අහන්න කැමති මොකද්ද මේක පිළිබඳව රජය ගන්න පියවර? ඒ වගේම මම රජයට යෝජනාවක් කරනවා. අත් වශයෙන්ම අපේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් අත්සන් කළා කියලා තියෙනවා සර්ව පාක්ෂික සමුළුවක් පවත්වලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න. ගරු නියෝජක කතානායකතුමා ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ගරු පක්ෂ නායකයන් දැනුවත්